ඉතින් යාළුවනේ අපි ගත්ත ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තියෙනවා රෙසිපි එකේ වගේම. ඒ වගේම යාළුවනේ කරපිංචා මික්ස් එකත් වතුරත් එක්ක මික්ස් කරගෙන අපි මුලින්ම මේකට ලුණු ඇඩ් කරගමු. ඉන්පසුව අපි මේකට සුගර් එකයි ඊස්ට් එකයි දාලා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට මික්ස් කරගමු. නැවත අපි මේකට දානවා බිත්තර එකයි ඒ වගේම කරපිංචා පේස්ට් එකත් එක්ක තියෙන වතුර එකයි. මේක වතුර එක එකපාර දාන්න එපා යාළුවනේ. දෙපාරකට තුන් පාරකට වගේ දාන්න තියාගන්න. මේක හොඳට ඩෝ එකක් වගේ ගොඩක් හයියට නැතුව සාමාන්‍ය නෝමල් එකට සොෆ්ට් ගතියට එනකම් මේක ඇනෙනකම් වතුර ටික දාගන්න. ඉතින් යාළුවනේ මම ඔක්කොම වතුර ටිකයි මේ පේස්ට් එක ඔක්කොම දාගත්තා. ඉතින් මේක හොඳට අපි දැන් පිටි ටික ඇනෙනකම් මික්ස් කරගමු. ඉතින් යාළුවනේ මෙතන අපි හොඳින් මික්ස් කරගත්තට පස්සේ වතුර ටිකත් එක්ක ඩෝ එකක් විදිහට මේක ලස්සනට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේකට බටර් එක ඇඩ් කරගමු. ඉතින් යාළුවනේ බටර් එක ඇඩ් කරගත්තට පස්සේ අපි මේක බෝල් එකෙන් එළියට අරගෙන හොඳට අනා ගන්න ඕනේ. ඩෝ එක හොඳට නීට් කරගන්න ඕනේ යාළුවනේ. හොඳ සොෆ්ට් ඩෝ එකක් එනකන්. ඉතින් යාළුවනේ අපි දැන් මේක හොඳින් නීට් ඩෝ එකක් එන විදිහට මේක අත් දෙකෙන්ම හොඳින් අනා ගමු. ඉතින් යාළුවනේ අත් දෙක ඉස්සරහට පස්සට කර කර මේ විදිහට අපි මේක විනාඩි 10ක් ඒ වගේ අතර මේක නීට් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මණ්ඩෝ එක හොඳට නීට් කරගත්තට පස්සේ ඔයගොල්ලොත් මෙන්න මේ වගේම නීට් කරගන්න සාමාන්‍යයෙන් සොෆ්ට් එකට එන විදිහට බටර් ටික ඇඩ් කරාට පස්සේ ලස්සන ඩෝ එකක් බලා ගන්න පුළුවන්. මොකලන්ට පේනවා කරපිංචා ටිකත් ලස්සනට ඇඩ් වෙලා තියෙන විදිය. ඉතින් යාළුවනේ මේක අපි දැන් පෝෂන් weight කඩා ගන්නමු. පෝෂන් weight කඩාගත්තේ මම නම් ග්‍රෑම් 50කට වගේ තමයි මේක පෝෂන් weight කරගත්තේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් මේ වගේ කැලි වලට කඩා ගන්න. ඉතින් අපි මේක පෝෂන් කඩාගත්තට පස්සේ යාළුවනේ අපි මේක ලස්සනට නීට් කරගන්න ඕනේ. ඉතින් අපි දැන් මේක බෝල වලට කඩලා අපි ලස්සනට නීට් කරමු. ඉතින් යාළුවනේ ලස්සනට බෝල් කරගත්තට පස්සේ මේක අපි ක්ලීන් ෆිල්ම් එකකින් වහලා තියලා විනාඩි 20ක් 30ක් අතර කාලයක් අපි මේක රෙස්ට් කරගන්න ඕනේ. මේක ඩබල් සයිස් වගේ එනකන් අපි මේක රෙස්ට් කරගමු. ඉතින් යාළුවනේ දැන් අපි යන්නේ මේකට මාළු කරි එක හදාගන්න. මේක නම් ඔයගොල්ලෝ කැමති විදියට හදාගන්න පුළුවන්. කැමති ද්‍රව්‍ය දාලා සාමාන්‍ය නෝමල් කරියක් ස්පයිසි විදියට සැර නැති විදියට ඔයගොල්ලන්ට කැමති විදියට හදාගන්න පුළුවන්. මම නම් මුලින්ම සුදු ලුණු ටිකක් දාලා ඊට පස්සේ අමු මිරිස් ලුණු මිරිස් ඒ ටික දාලා හොඳ ටෙම්පර්ඩ් එකක් හදාගත්තා. ඉතින් මේකට ඔයගොල්ලන්ට කුරුඳු පොතුත් එකතු කරගන්න පුළුවන්. මේ කරි එක මම කලිනුත් කිව්වා ඔයගොල්ලන්ට කැමති විදියකට කරි එක හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ මං හදන විදිහට හදන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගෙදරදී ඔයගොල්ලන්ට කැමති විදිහට කරි එක හදාගන්න පුළුවන්. කැමති දේවල් දාලා මං ඇඩ් කරගත්තා මේකට කෑලි මිරිස් ස්වල්පයක්. ඉතින් යාළුවනේ ඊට පස්සේ මම මේකට තුන පහ ටිකක් ඇඩ් කරගත්තා. ඒ වගේම ගම් මිරිස්. ඊට පස්සේ අවසානයේට මම මේකට කහ කුඩු ටිකකුත් ඇඩ් කරගන්නවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මම මේකට ඇඩ් කරගන්නවා අපි තම්බල පොඩි කරගත්ත අල ටික. තම්බල පොඩි කරගත්ත අල ටිකත් මම මේකට හොඳින් දාලා කලවම් කරගන්නවා. ඊට පස්සේ ගයිස් අපි මේකට තම්බගත්ත මාළු ටිකත් ඇඩ් කරගන්නවා.
ඉතින් යාළුවනේ මේ තියෙන මං හදාගත්ත කරි එක මේකට ඔයගොල්ලෝ ලුණු අඩු වැඩි ප්‍රමාණය බලලා දාගන්න මේකට සැරත් ඒ වගේම දාගන්නවා. ඉතින් මං කලිනුත් කිව්වා යාළුවනේ මේක ඔයගොල්ලන්ට කැමති විදියට හදාගන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ ගෙදරදී ලේසියෙන්ම කැමති විදියට හදාගන්න. ඉතින් යාළුවනේ ඔයිල් හරි බටර් හරි ඇඩ් කරගත්ත ට්‍රේ එකක් ගන්න. මේ තියෙන යාළුවනේ විනාඩි 20ක් 30ක් අතර කාලයට හොඳට ප්‍රූ වුණාට පස්සේ කියන්නේ පිපුණාට පස්සේ ඩෝ එක. ඉතින් යාළුවනේ අපි දැන් මේකට කරි එක ඇඩ් කරලා අපි මේක ලස්සනට ෆෝල්ඩින් කරගමු. ඒ කියන්නේ අපි කොහොමද මේක නමාගන්නේ කියලා බලමු. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපි මේක තුනී කරගන්න ඕනේ. අපි මේකේ සාමාන්‍යයෙන් මැද්ද තුනී කරගන්න යාළුවනේ වටේ තියෙන ප්‍රමාණය ඒ විදිහට තමයි රවුම් හැඩයේ විදිහට අපි මේක තුනී කරගන්නේ. ඉතින් යාළුවනේ මේකට අපි මැද්දට කරි එක තියලා මේ මං වගේ මේක ෆෝල්ඩින් කරගමු. මං වගේ නමාගමු. ඉතින් යාළුවනේ දෙපැත්තෙන් ඇදලා මැද්දට කරිය වැහෙනකන් මේක නමන්න. නමලා මේක හොඳින් සීල් කරගන්න ඕනේ යාළුවනේ කරිය එළියට යන්නේ නැති වෙන විදියට. මෙන්න මේ මං කරන වගේ කරගන්න හරිම ලේසි. ඉතින් යාළුවනේ මේ වගේ අපි හොඳින් සීල් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි මේ යටින් හරි මැද්දෙන් හොඳින් ඇදලා අපි මේකේ උඩ තියෙන කොනට වෙනකම් මේක නමා ගන්න ඕනේ. ඉතින් මේ වගේ ත්‍රිකෝණ හැඩයක් වෙන්න හොඳින් නමා ගත්තට පස්සේ මේක වටේම හොඳින් සීල් කරගන්න හරිම ලේසි යාළුවනේ. ඉතින් යාළුවනේ මේ තියෙන මම නමාගත්ත ෆෝල්ඩින් කරගත්ත මාළු පාන් එක. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ට්‍රේ එකට මම මේක ලස්සනට arrange කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ වගේ arrange කරගන්න. ඉතින් යාළුවනේ මම මේකත් clean film කරලා හොඳින් වහ ගන්නවා. මේකත් යාළුවනේ විනාඩි 30ක් 40ක් කාලයක් අතර හොඳින් ප්‍රූ වෙනකන් ඒ කියන්නේ හොඳින් පිපෙනකන් මේක වහලා තියාගන්න ඕනේ. ඉතින් යාළුවනේ විනාඩි 30ක් 40ක් අතර කාලය අතර මේ තියෙන්නේ හොඳින් ප්‍රූ කරගත්ත මගේ මාළු පාන් එක. දැන් මේක අපි යන්නේ බේක් කරන්න. බේක් කරන්න කලින් යාළුවනේ අපි මේක එග් වොෂ් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මේක ලස්සනට එග් වොෂ් කරගන්නවා. අර මම ගත්ත ඉස්සලා ඩොයි කනන්න ගත්ත බිත්තර භාගේ මම විසික් කරේ නෑ යාළුවනේ. ඒක තියාගත්තා. ඒකෙන් මම මේක ලස්සනට එග් වොෂ් කරගන්නවා. මේකේ අපි එග් වොෂ් කරන්න යාළුවනේ කලර් එක ඒ වගේම ෂයින් එක ඒ ඔක්කොම ගන්න හින්දා. ඉතින් යාළුවනේ මේක oven එක 180ට විතර ප්‍රීහීට් කරලා අපි මේ මාළු පාන් එක බේක් කරගන්නවා විනාඩි 20ක් 10ක් අතර කාලයක් අතර. ඉතින් යාළුවනේ මේ තියෙන මම ලස්සනටම හදාගත්ත මගේ මාළු පාන් එක ඔයගොල්ලෝ try කරන්න. කරපිංචා paste එක දාලා හරිම ගුණවත් හරිම රසවත්. ඉතින් යාළුවනේ මාව subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.